මානව සමාජය තුළ වෙළඳාම දියුණුවීමත් සමග පොදු සාධාරණ ගනුදෙනු ක්‍රමයක් ඇති වූ බවට ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙනවා. මුදල් භාවිත ක්‍රමය ඇතිවන්නට පෙර ද්‍රව්‍ය හුවමාරු කිරීමෙන් ගනුදෙනු ක්‍රමයක් තිබුණු බවට අතීත තොරතුරු අධ්‍යයනය කිරීමේදී තහවුරු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ පහපන ඇතා ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි වගේ බොහෝමයක් කාසි වර්ග ගනුදෙනු ක්‍රමයේදී භාවිත කර බවට තහවුරු වෙලා තිබෙනවා. ඒ අනුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව ඔස්සේ අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා සිංහල මස්ත කාසි පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන ඒමට. අතීත මානව දිවි පෙවත ගත කිරීමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උපයාගත නොහැකි වූ විට හුවමාරු කර ගැනීම සිදු කර ඇති බවට මූලාශ්‍ර අධ්‍යයනයේදී තොරතුරු තහවුරු වෙනවා. ඒ අනුව පසු කාලීනව කාටත් පොදු පහසු මිල ක්‍රමයක් ඇති කිරීම මගින් පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා මුදල් මෙන්ම භාවිත කළ හැකි ද්‍රව්‍ය ගනුදෙනුවලදී යොදාගෙන තිබෙනවා. ඉන් අනතුරුව මුදල් ක්‍රමය සඳහා ලෝහ වර්ග භාවිත කරමින් කාසි නිර්මාණය කරගෙන ඒවාහි වටිනාකම හැඳින්වීම සඳහා අංක භාවිතය මෙන්ම නරපති රූ සටහන්ද යෙදීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව රාජධානියේ පැවති කාලවකවානුවේදීද සිංහල මස්ස කාසි වර්ගය භාවිත කර තිබෙනවා. ඒ අනුව රන්, රිදී, තඹ ලෝහ වර්ගවලින් මෙම කාසි නිර්මාණය කර තිබෙනවා. පොළොන්නරුව රාජධානිය පාලනය කරන ලද රජවරු බොහෝ දෙනෙකු ඔවුන්ගේ නම සඳහන් වන ආකාරයට මෙම කාසි වර්ගය නිකුත් කර තිබෙනවා. ඒ අතරින් රාජ්‍ය පාලනයට සම්බන්ධ කිහිප දෙනෙක් සඳහන් කළොත් පළවෙනි විජයබාහු රජතුමා ශ්‍රී විජයබාහු නමින්ද, පළවෙනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පරාක්‍රමබාහු නමින්ද, නිශ්ශංක මල්ල රජතුමා ශ්‍රී කලිජ ලකෙජ නමින්ද, ලීලාවතී රැජින ශ්‍රී රාජ ලීලාවතී නමින්ද, සහස්ස මල්ල රජතුමා ශ්‍රීමත් සහස්ස මල්ල ලෙසද කාසිවල සඳහන් කර ඇති අතර තවත් බොහෝමයක් රජවරු ඔවුන්ගේ නාමය සටහන් කළ සිංහල මස්ස කාසි හඳුනාගෙන තිබෙනවා. මෙම කාසි බොහෝමයක රාජ නාමය සටහන් කර තිබෙන නිසාවෙන් රාජ්‍ය කාලය තෝරා ගැනීමේදී පහසු වෙනවා. ඒ වගේම රාජ නාමය සටහන් කිරීමේදී ශ්‍රී යන්න යොදාගෙන තිබීමද වැදගත් වෙනවා. මෙම වර්ගයේ කාසි අතර 8න් 1 සහ 16න් 1 වර්ගයේ කාසිද හඳුනාගෙන තිබීම ඉතාම සුවිශේෂී වෙනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පළවෙනි මැදිරියේදී තඹ වලින් නිර්මිත සිංහල මස්ත කාසි ඔබ සැමට නරඹන්නට පුළුවන්. ඔබත් පැමිණෙන්න පුරාණ තාක්ෂණ කෞතුකාගාරය නරඹන්නට. එසේනම් තවත් දිනක අලුත් දැනුමක් එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.